අදත් එකතු වෙලා ඉන්නේ Scared Boy YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙනවා YouTube එකට ආපු අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඔයාලා තාම දන්නේ නැහැ අප්ඩේට් එක මොකක්ද කියලා. දන්නවත් ඇති මම thumbnail එකේ දාලා තිබ්බ මොකක්ද අද වෙන්නේ කියලා. එහෙනම් අද බලමු අපි මේ වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. අද එහෙනම් මම මොකද කිව්වේ නේ වීඩියෝ එක. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඔයාලට කොහොමද දැන් ආපු අප්ඩේට් එක YouTube එකෙන් AI වීඩියෝ හදන්න කියලා. දැන් අලුතින් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. YouTube එකෙන්ම අපිට AI වීඩියෝ හදලා ඒ වීඩියෝ එකම එහෙමම ඔයාලට ඕන ඒව දාලා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා බලන්න. මුලින්ම ඔයාලගේ YouTube එක ඕපන් කරගන්න ඕනේ. YouTube එක ඔන්න ඔය විදිහට ඕපන් කරගන්න. ඔය විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා දැන් මෙහෙම ලෝඩ් වෙනවා ටික වෙලාවක්. ඔය විදිහට ලෝඩ් වෙලා ඔයාලා මේ යට පේනදී ඔයාලට තියෙනවා ප්ලස් අයිකන් එක. ඔයාලා වීඩියෝ අප්ලෝඩ් කරන්නේ අන්න ඒ විදිහට ඒ ප්ලස් අයිකන් එක එකපාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේන හැටි දැන් මෙතන ඔය උඩ පේන හැටි ඔයාලට දැන් ඔහම ජෙමිනි සලකුණු වගේ අයිකන් එකක් තියෙනවා. ඒක එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අර පේන එකකින් කැමති එකක් තෝරගෙන අප්ලෝඩ් කරන්න. ඔයාලට මියුසික් එකක් ඇඩ් කරන්න පුළුවන් එකට මම දෙනවා ඔයාලට මියුසික් එක කැමති මියුසික් එකක් මම ඔකට ඇඩ් කරා. ඔයාලට ඒක ඇහෙන්නේ නැහැ. මේ මියුසික් එක ඇඩ් කරලා ඔයාලට පුළුවන් අර subscribe කරන්න කියලා වීඩියෝ එකට like එකක් දාන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඔය වීඩියෝ වල කැමතිද තෝරගන්න මම ඔන්න තැන්පි පාට දියම් බබෙක් වගේ ඉතින් යන්නේ ඒක තෝරගන්න. ඔන්න දැන් ඔයාලට පුළුවන් මේකේ තියෙන විදිහට දැන් මේකේ කාටුන්ද එහෙම නැත්නම් ඔන්න ඔය විදිහට ක්‍රියේට් දෙන්න දැන්. මම prompt එක type කරා මම පුළුවන් prompt එක description එකේ දාන්නම්. ඔයාලා description එකෙන් ගිහින් බලා ගන්න. ඔයාලට ඊට පස්සේ මෙතනින් ෆොටෝ 4ක් එනවා. ඔයාලට මෙතනින් කැමති ෆොටෝ 4ක් තෝරගන්න පුළුවන්. ඔයාලට පේනවාද මෙතන කැමති ෆොටෝ 4ක් ඔයාලා තෝරගන්න එයාලා දීලා දෙනවා. මම මෙන්න මෙතනින් තියෙන 3 වෙනි ෆොටෝ එක. ඒ කියන්නේ 1 2 3යි. මම මෙතනින් 3 වෙනි ෆොටෝ එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ යට තියෙන ඉතින් පේනවා ඔයාලට create video කියලා එකක්. අන්නේ create video කියන එක පාරක් ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේන දේ process වෙලා බිඳුවේ ඉඳන් පටන් ගෙන මේක 100ට යන්න ඕනේ. 100ට ගියාම තමයි මේක create වෙනවා කියලා අපිට පෙන්වන්නේ. ඔන්න දැන් 21යි. ඔයාලට මේක 100ට ගියාම වීඩියෝ එකක් ජෙනරේට් වෙලා එනවා. එහෙනම් අපි බලමු මේ වීඩියෝ එක කොහොම වේද කියලා. දැන් 99යි තව එකයි තියෙන්නේ. ඔයාලා ටික වෙලාවකින් ඔන්න දැන් අපි පේනදී වීඩියෝ එක ජෙනරේට් කරලා දුන්නා. ඔයාලගේ තියෙන කනෙක්ෂන් ස්පීඩ් යනවා තමයි. ඔන්න ඔයාලා පේනදී දැන් සද්දෙත් එක්කම අපිට මේක ලබා ගන්න පුළුවන්. ඒ සවුන්ඩ් එකත් එක්කම අපිට මේක ලබා ගන්න පුළුවන්. පේන ඇති ලස්සන වීඩියෝ එකක්. දැන් මම මෙතන තියෙන කන්ටිනියු කියන බටන් එක කරනවා. මේ පස්සේ ඔයාලට මේ කැමති ගානකට ක්ලික් කරගෙන විදියට සපෝටරය වගේ බලුද
ඔන්න උතන ප්‍රොසෙසින් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ලකුණ දුන්නට පස්සේ ඊට පස්සේ මේකට මීටින් සෙට් කරගන්න විදිහට ඇඩ් කරගන්න. මම ඊට පස්සේ මෙතන අප්ලෝඩ් ෂෝට් කියන එක දෙනවා යටින්. ඔන්න ඔයාලට පේන දැන් මගේ ෂෝට් එක අප්ලෝඩ් වෙනවා. එහෙනම් ඔයාලා මේ විදිහට ඔයාලගේ ෂෝට් එක අප්ලෝඩ් කරගන්න. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා දෙන ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. ඒ වගේ තමයි මොකක් හරි කියන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට